හරි. එතකොට පුතා සමහර අය මෙහෙම දුක් වෙනවනේ. දැන් අපි මේ මිනිස්සු දැන් අපිට කවුරුවත් නැහැ. නැත්නම් අපි අසරණ වෙලා අපිට කවුරුවත් නැහැ. නැත්නම් අපි ඉස්සර උදව් කරපු මිනිස්සු අපිට දැන් උදව් කරන්නේ නැහැ. නිකන් මිනිස්සු තුල එහෙම නිකන් පොඩි ආකල්පයක් තියෙනවනේ. නේද? දැන් අපි කියමුකෝ ඉස්සර අපිත් එක්ක හොඳට ළඟින් හිටපු කෙනෙක් දැන් අපිත් එක්ක වැඩි කතා බහ කරන්නේ නැහැ. ඒක හරි. මොකද මිනිස්සු සමාජගත වෙන්න. මිනිස්සු සමාජයත් එක්ක එකතු වෙනකොට මිනිස්සුන්ට අලුත් අය හම්බ වෙනවා. යාළුවෝ හම්බ වෙනවා. ඊළඟට අසල්වාසීන් හම්බ වෙනවා. ආයතනවල කට්ටිය එකතු වෙනවා. එතකොට අර පරණ අයත් එක්ක කාලය ගත කරන්න තියෙන වෙලාව මිනිස්සුන්ට අඩු වෙන්න පුළුවන්. ඒතකොට ඒ ගැන අපි ඉච්චර දුක් වෙන්නේ නැත්නම් ඒ ගැන බොරු වෙන්නේ හොඳ නැහැ. අර මිනිස්සු කියනවා අපිට කාත් කවුරුත් නැහැ. අපි බලා ගන්න කෙනෙක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ලෝකෙ එහෙම වෙන්නේ නැහැ. මිනිස්සුන්ට කාලෙන් කාලෙට අලුත් අය එකතු වෙනවා. දැන් මම කියන්නකෝ මට මම මගේ දරුවෝ කසාද බැඳලා වෙන වෙලා ගිහිල්ලා එතකොට මට කාත් කවුරුත් නැහැ මම බලා ගන්න කෙනෙක් නැහැ. එහෙම එකක් නැහැ. එතකොට මම බලා ගන්න එක්කෝ යාළුවෙක් නැත්තම් නෑයෙක් නැත්තම් අසල්වාසී එහෙම නැත්තම් අලුතරමේ වැඩි නිවාසයක් කර තියෙනවා. ඒ මිනිස්සු තනි වෙන්නේ නැහැ. උදකලා වෙන්නේ නැහැ. එහෙම නැත්තම් මිනිස්සු අසරණ වෙන්නෙම නැහැ. අපිට අලුතෙන් කවුරු හරි කෙනෙක් අපේ ඒ අඩුව නැත්තම් ඒ රික්තේ පිරෙන්න එකතු වෙනවා. හරිද උදා? ඒක තේරෙනවද කියන එක දැන් කියන්නේ. දැන් අපි මම ගුරුවරයෙක්ට මම උගන්වපු උන් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා, ජපානයේ ඉන්නවා, ඉතාලියේ ඉන්නවා. ඒකට උන් හැමදාම මට කතා කරන්න ඕනේ, මට මැසේජ් දාන්න ඕනේ. සමහර උන්ට මම හිතියට මලවල මෙහි ඉන්නකම් අපේ මාව වර්ණනා කරන මිනිස්සු අපි උදව් ගත්තේ උන් දැන් මෙහි. ඒකට උන්ට ඒ කියන්නේ මේ සමාජයේ ගියපුවාම අලුත් අය හිටියෝ. ඒකට එයාලා බිසි වෙනවා. ඒකට එයාලට අපි ගැන හොයන්න වෙලාවක් නැහැ. එහෙම නොවෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට අපි කියමු කෙනෙකුට ඒක නිකන් අදහසක් නැහැ එහෙම. ඒකට මිනිස්සු කාලය වෙන් කරන්නේ තමන්ගේ අත්‍යවශ්‍යම දේවල් වලටනේ. මිනිස්සු තමන්ගේ කාලේ වටිනා කාලය වෙන් කරන්නේ අත්‍යවශ්‍යම දේවල් වලට. ඒකට එයාට අපි වෙනුවෙන් කාලයක් වෙන් කරන්න බෑ කියලා කියන්නේ සහ වෙන් කරන්නේ නැහැ කියලා කියන්නේ අපි උන්ට අත්‍යවශ්‍ය නැහැ කියන්නේ. එතකොට අපිව අත්‍යවශ්‍ය නොවන කෙනෙකුට අපි ගැන විශේෂ හැඟීමක් ඇති කරන්න ගියොත් එහෙම ඒකෙන් ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. එකක් තමයි අපේ හිත කඩන්නට යනවා. නැත්නම් අපි වේදනාවටපත් වෙනවා. අනිත් එක තමයි අපි බල කරන කෙනාට සිත් පීඩාවක් ගන්න. ඒක උදාහරණයකට මම ජපානයේ ඉන්නකොට කෝල් එකක් ගත්තා. ඒතර ආන්සර් කරන්නේ. මම මැසේජ් එකක් දානවා. රිප්ලයි කරන්නේ. හරි වේදනයි. අපි ඕක උදව් කරලා තිනවා. අපි ඒකට හිටියේ. අපි තමයි උදව් කරේ මෙහෙම. දැන් මගේ හිත මානසිකව කඩන් වැටෙනවා මාර විදියට. අපි ගන්න කෙනාට කෝල් එක ගන්න කෙනා. මම දැන් මේ කෝල් ගන්නවා මැසේජ් දානවා ඉවරයක් නෑ අපිට මේ වැඩ. ඒතර මොකද වෙන්නේ? දෙපැත්තම පීඩාවක්. අපි ගැන විශේෂ හැඟීමක් කවුරුත් තුළ ඇති කරන්න ඕනේ නෑ. අපි ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිත් එක්ක ඉන්නේ. ඒ වගේම තමයි අපිට කවුරුත් නැති වුණත් කියලා දුක් වෙන්න ඕනෙත් නෑ. හැම තිස්සෙම අපෙන් වෙන් වෙලා යනකෝ අපෙන් අයින් වෙන අයගේ රික්තේ පුරවන්න. අලුතෙන් තව කෙනෙක් එතනට එකතු වෙනවා. අපි තනි වෙන්නේ නෑ. අපි බුදකලා වෙන්නේ නෑ. අපිට ගැළපෙන කෙනෙක් අපිට එකතු වෙනවා. අපිට උදව් කරන්න කෙනෙක් එකතු වෙනවා. අපිත් එක්ක හිටපු මිනිස්සු අපිව අතහැරලා යනකොට තව අය ඒ තැනට ඒ අඩුව පුරවන්න එකතු වෙනවා. නිසා මේ මානසිකත්වයේ විඳගෙන දුක් වීගෙන කලකිරීගෙන මේ ගැන වද වෙන්න හෝ ඔරි වෙන්න නැත්නම් ඒ ගැන පශ්චාත්තාප වෙන්න මොනවත් නෑ. අපේ ජීවිතේ අපි කඩන් වැටෙන්නේ නෑ. කවුරු හිටියා ගියා නෑ, නැති වෙලා ගියා, වෙන් වෙලා ගියා, අයින් වෙලා ගියා ඒකක් නෑ. අපිට අපේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන් පරිසරයත් එක්ක අපිට එකතු වෙන මිනිස්සුයි. හරි. නිසා ඒ ගැන එහෙම ලොකුවට හිතන්න ඕනේ අපි තනි වෙනවා කියලා. හරි. අපිට ගැළපෙන මිනිස්සු හෝ අපිත් එක්ක එකට එකතු වෙන්න පුළුවන් මිනිස්සු ඒ රික්තේ පුරවන්න හැමතිස්සෙම අපිත් එක්ක එකතු වෙනවා කියන එක තමයි මම නම් කියන්නේ.